ඇස් දෙක පියාගෙන හිතුවා මගේ ස්වාමියාට මාව සිහි නොවේවා. අද කාලේ නම් කෙනෙක් අත්හැරලා ගියාට පස්සේ ඔබට මාව මතක් වෙයි හැමදාම. ඔබට කවදා හරි මාව මතක් වෙයි. මෙසේජ් ගගහා මතක් කරනවා. ඒ අයට පේන්ට ගමන් බිමන් ගිහිල්ලා මතක් කරනවා. රිද්දා සතුටු වෙන එක තමයි අද කාලේ ආදරේ කියන්නේ. මාගේ ස්වාමියාට මාව සිහි නොවේවා. සිහිනෙන්වත් මාගේ ස්වාමියාට මාව නොපෙනේවා. ඔහුගේ ගමන සඵල වේවා. ගියේ යම් විමුක්තියක් උදෙසා නම් ඒ විමුක්තියට බාධා වී මාව මතක් වුණ අඬ හිතන්න. මේක විශ්වාස කරන්න බෑ ලෝක සත්වයාට මෙහෙම කෙනෙක් හිතයිද කියලා. ඒ වුණාට යසෝදරා හිතුවා. යසෝදරාව හිතුවා